පාරන 10 යන්නේ. කැටයක් සාදා ගන්න. පය සාදා ගන්න කාර්යද කඩා ගන්නවා කාර්යද? මම තමයි කැටයක් කඩාගෙන. ඒ වගේම තමයි. දැන් උතන ස්පේස් එකක් තියෙනවා. දාර කොලෙත් දාන්නේ නැහැ. ඔව් අපි දැන් ඕනි වුණොත් අපිට කරන්න පුළුවන් මේ කැටේ පටි ආයේ ටේප් එකක් ගහලා ආයි කපන්න නැතුව දැන් ලොකු බෝතලයක් නෑ ආයි පොඩි බෝතලයක්. මෙන්න මේක මොන කියලා ටේප් එකක් ගහලා සල්ලි දාන්න මේකේ. සල්ලි දානවා ඊළඟ පාර මම ටේප් එකක් ගහලා මේක මෙහෙම තියලා ටේප් එකක් ගහලා තියෙනවා. තමන්ගේ ඉතින් ඉවසීම තියෙන ඉරණකන් ඉන්න. වැදගත්ම දේ. නෝයි සල්ලි මොකද කරන්නේ? ඈ? දැන් සල්ලි මොකද කරන්නේ? මේ සල්ලි වලින් මම උකස් තියු මාල ගන්න යන්නේ. මාළේ මොකටද උකස් තිබ්බේ? මාළේ උකස් තිබ්බේ iPad එක ගන්න. iPad එක කියන්නේ iPad M3 11 Gen එකක්. 456 GB ගත්තේ. මාළේ තියලා ගත්තා. බත් එක දැම්මා. මම ගමන් ගන්න වෙලා නෝනාරි කොහොම ගියාද? ඒකෙන් තමයි යන්නේ. ඔයාලට කැට එකතු කරන්න පුරුදු කරේ කවුද? කැට එකතු කරන්න පුරුදු කරේ කවුද? එකතු කරන්න පුරුදු කරේද? මම කටම කරේ ගමේ ඉස්කෝලේ යන කාලේ ගමේ කැටයක් ගමේ කඩේ. ගමේ කඩේ. ගමේ කඩියා මරිත් ඒ ගමේ කඩේට ගිහිල්ලා මේ හැමදාම ඉස්කෝලේ යන දවස්වල අප්පච්චි දෙන සල්ලි වලින් මම ඉතින් කැටේට දානවා රුපියල් 10ක් 20ක් දෙන්න. ඒ සල්ලි වලින් ඉතින් මං ගිහිල්ලා කොහොම හරි දානවා. අපේ ළඟ එනකොට සමහර කැටවල සල්ලි එළියට ඇවිල්ලා තිබ්බා. ඒව නම් ගන්න යන්නේ ඒවා සල්ලු කරන ඇතුළට ගන්න පුළුවන්. ඔයාගේ කැටේද අනිත් අයගේ? අනිත් අයගේ කැටවලින් සල්ලි එළියට ඇවිල්ලා තිබ්බේ. ගන්න පුළුවන් ආත්මදී පොඩිනේ ඒ කාලේ. ඒ වුණාට ඉතින් මේ ගන්නෙ නෑ. ඒ චූටිම කාලේ නම් අරගෙනක් තියෙනවා යාළුවොත් එක්ක ගිහිල්ලා ඉතින් ඒ සල්ලිත් අරගෙන තියෙනවා යාළුවෝ. අරගෙන ඒ සල්ලි වලින් යාළුවොත් එක්ක අයිස් කාලා තියෙනවා. තමන්ගේ කැටේට දාගන්නේ නෑ. යාළුවොත් එක්ක අයිස් කන ඒ සල්ලි වලින්. මගේ සල්ලි වගේ කනවා. සමහර කැටවලින් රුපියල් 20 30 50 ඩොලර් කොහෙන්ද දාන්නේ? ඈ? ඩොලර් කොහෙන්ද දාන්නේ? ඩොලර් නම් ඉතින් ඉස්ලා දීපුවා තමයි. ටිප් එකක් හම්බෙච්ච තමයි. ටිප් මම තව 10 කළත් ටිප් හම්බුණත් ඒවා තමයි. ටිප් සල්ලි තමයි ඩොලර් නම් හම්බුණා. මට හම්බෙච්චා නැත්නම් මම ඉන්න වැඩ කරන යාළුවන්ට හම්බෙච්චා. ඉතින් එයා මාරු කරන්න කියලා ඉතින් මට දෙනවා. මම ඉතින් එයාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා මේ මම ඩොලර් දෙරක. දැන් මට මේ ලොකුවට මෙච්චර ලොකුවට ටිකක් හම්බෙන්නේ නැහැ ඒක දිගට. හම්බෙලා තියෙනවා. කැල්ල නම් කපන්නේ. ඩොලර් කොහෙන්ද කියන කැල්ල නම් කපන්නේ. ඔව්. අරුන් ඉදුවත්තේ එච්චාරගේ උමර. එච්චාරගේ උමරන් කයි. ඔව් වල. යනකම් මුකුත් ඕනේ ගියාට පස්සේ කමක්. ඔව්. මෙහෙන් ගිහිල්ලා නුවරට ගියාට පස්සේ කමක් නැහැ. ඉන්න කම්බයි. Antar pansi.
හරි ආසයි මම කල්ලි දුක. මොකක්ද බින්නේ? ලොකුට කන්න. එයම්මෝ ඔක්කාන උදි කොහෙද? කනවා. ලොකුවට කාලා දීලා එහෙම ඕනේ මහර බඩ දෙන්න කන්න දීපනේ. අර පිට්ටුවේ උනාට ඒ ගානට එන ලාභයිනේ. ඈ? අර පිට්ටුව. ඔව් ඒකේ ලාභයි මොකද මේ ෆියුෂන් ෆුඩ් සෙන්ටර් එකේ ඉවරයි කිසිත් එක ලාභයි. මේ රුපියල් 100 දැම්මේ දවසේ මේ ගොඩක් 100 දාලා තියෙන්නේ දවසේ වියදම් වැඩිම දවස්වල. තමයි 100ක් මම දාලා තියෙන්නේ. 50 100 දැම්මේ වියදම් වැඩි වෙච්චම දවස්වල ඉතුරු වෙච්ච ඒවා අපි එළියෙන් කාපු දවසට. ඒකට සාමාන්‍ය 100 ඒවා තමයි දැම්මේ. ඒකට ඒ වගේ දවස් තුල තියෙන 1 2 3 4 5 6 7 එළියෙන් කාපු දවස්. අපියක් විතර කාලා තියෙනවා එළියෙන් කොහොමද වගේ තමයි. මොනවා හරි. එක දිගට සතියන්නේ නෑනේ. එක දිගට සතියන්නේ අපි. මේක දැන් මම හිතුව ගන්න ගත්ත දවස්වල ඉඳලා හත් පාරක් විතර තමයි අපි එළියෙන් කාලා තියෙන්නේ. කොළඹ දවස් 7ක් එළියෙන් කාව කියන්නේ. කොළඹින් දවස් 7ක් එළියෙන්. මේක 10. එන්දිනා රුපියල් 100. හරි. මෙතන හරි 5යි 10යි 15යි 20යි 30යි. මේක දැකලා කවුරුත් හොයන්නේ නැද්ද? මෙතන 10යි 38යි